ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රියේ ඇති බලගත් ස්වභාවය තව කෙනෙක් ආකර්ෂණය කරගත හැකි, තව කෙනෙක්ගේ තද ගතිය මෙලෙක් කළ හැකි ස්වභාවය තවදුරටත් පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. මෛත්‍රිය නැමැති ආයුධය අපි අතට ගත්තොත් කවදාක්වත් නෝනා කවදාක්වත් කාගෙන්වත් පීඩාවක් ලබන තැනකට අපි යන්නේ. ඉන් මෙහා අපි මේ සමාජයේ සිද්ධ වෙන සෑම දෙයකින්ම මෛත්‍රී චිත්තය ගලප ගන්න බැරි නිසා සෑම අර්බුදයකින්ම සමාජයේ නිරේතුරුවම අනතුරින් අනතුරටම යනවා. දැන් සමාජයේ කෙනෙක් ගැහුවා කියලා බැන්නා කියලා මොකද කරන්නේ? අපි පොලිසියට යනවා. පොලිසියට ගිහිල්ලා එතන රාස්තියාදු වෙලා ඊළඟට උසාවිය යනවා, නඩු යනවා, නීතිඥ මහත්තුරු පස්සේ යනවා. මේ සෑම දෙයකින්ම අපි මොකද්ද කරන්නේ? අනුන් කරපු වැරද්දක් නිසා අපි දණ්ඩනයට ලක් වෙනවා. අනුන් කරපු වැරද්දක් නිසා අපි දණ්ඩනයට ලක් වෙනවා. ඒකනේ කරන්නේ. පොලිසිය යෑමෙන්, උසාවිය යෑමෙන්, නඩු යෑමෙන් මොකද්ද කරන්නේ? අනුන් අපිට වැරද්දක් කළා, ඔන්න අපි දණ්ඩනයට. ඇයි අපි සුවපත් වේවා කියන චිත්තය ගන්න දක්ෂ වුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයා හැටියට අපිට කියන්නේ අභියෝගයක් එද්දී ඒ අභියෝගයට ඔබ මුහුණ දෙන්න ඕනේ මෛත්‍රී චිත්තයෙන්මයි. බුදුරජාණන් වහන්සේට දේවදත්ත හාමුදුරුවෝ ගල් පෙරරද්දී අර ජීවිත හානි කරන්නෙද්දී බුදුරජාණන් වහන්සේ ආර්ය මෛත්‍රිය තුලමයි ජීවත් වුණේ. තේරෙනවද? ඒ වගේම කෝකාලිත හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට පීඩා කරද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ ආර්ය මෛත්‍රිය තුලමයි ශක්තිමත් වුණේ. මාගන්ධියා බුදුරජාණන් වහන්සේට පීඩා කරද්දී චෝදනා කරද්දී බුදුරජාණන් වහන්සේ ආර්ය මෛත්‍රිය තුලයි ශක්තිමත් වුණේ. නමුත් ඒ ආර්ය මෛත්‍රියේ ශක්තිය නෝනා දේවදත්ත කියන හාමුදුරුව පොළොව පලාගෙන අවීචිට යන්න තරම් ශක්තිමත් භාවයක් තිබ්බා. ඒ නිසා එහෙනම් අපි දණ්ඩනයට ලක් විය යුතු නැහැ අනුන් නිසා. පෙර අකුසලයක් නිසාවත් අපි දණ්ඩනයට ලක් විය යුතු නැහැ. තේන්න? අපි නිරසුරුව මේ දණ්ඩනයට මූණ දීලා ජයග්‍රහණය ගන්නවා කියන්නේ ඒ මොහොතේ මෙස්සිත අපි ඇති කර ගන්නවායි කියන කාරණේ. ඒ නිසා නිරේතුරුව අපි දක්ෂණං ඕනෑම අභියෝගයක් ඉදිරියේ සුවපත් වේවා කියන කාරණේ කියන්න නෝනා. හිතන්න ඒ කියන චිත්තයෙන්ම අපිට අභියෝගයේ ජයග්‍රහණය කර අපි අරගෙන ගියා වෙනවා. ධර්මයේ විශ්වාසය තියෙන්න ඕන. දැන් මට මතකයි මම පහුගිය කාලේ දවසේ හිටියේ කුටියක. මම ඒ කුටියට යනකොට මාසයක් විතර කුටියේ කවුරුත් හිටියේ නැහැ. මම කුටියට ගිය දවසේම තේරුණා මීයෝ ඉන්නවා කියලා. අර කුස්සි කෑල්ලේ අරෙපේ මීයෝ ඉන්නවා කියලා. ඉතින් මං හවස කරුවල වැටිගෙන එනකොට කඳ පිණිස සත්‍යයනය කළා. තේන දැන් බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මොකද්ද? සතුන් ඉන්නවා නම් කඳ පිණිත පරිහරණය කරන්න කියලා. ඉතින් මං එදා කඳ පිණිත සත්‍යයනය කළා. රත්යනය කළා. මං රාත්‍රියේ ඒ සැතපුණා. නමුත් පාන්දර 2:00 3 වෙනකොට එක පාට නෝනා මීයෙක් මගේ කකුල ඇල්ලුවා. මේ ඇඟිල්ල. තේන්න? ඒතකොට මං ඇත්තටම හිතුවා කකුල තුවාල වුණා කියලා. මං ඊට පස්සේ ටෝච් එක ගහලා බලනකොට කකුල තුවාල වෙලා නැහැ. මට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කඳ පිරිතේ ශක්තියයි වැටුණේ. මං හොඳටම තීරණය කළා මේ කඳ පිරිත නිසාමයි මෙතන මේ ප්‍රශ්නේ ඇති උනේ නැත්තේ කියලා. ඊට පස්සේ දැන් දෙවනි දවසෙත් නෝනා අර විදිහටම මං කඳ පිරිත සත්‍යයනය කරමින් ඉරියේ. දෙවනි දවසෙත් හරියටම පාන්දර 3 වෙනකොට මේ මී ඇවිල්ලා ආයිමත් කකුල ඇල්ලුවා. එදා ඊට වඩා හයියෙන් මට ඒක දැනුණා. මං එදත් හිතුවා මෙයා අනිවාර්යයෙන්ම ඇල්ලුවා තුවාලුණා කියලා ටෝච් එක ගහලා බැලුවා. නමුත් මොකක්වත් තුවාලයක් ඒ වෙලාවෙත් මට අර කඳ පිරිතේ ශක්තියමයි දැනුනේ. දෙවෙනි දවසේ කැපකරු කුටියට ආපු වෙලාවේ මට කිව්වා ස්වාමීන් වහන්සේ පහුගිය කාලවල මීයෝ හිටියා මේ දවස්වලත් ඉන්නවද කියද්දි මං කිව්වා ඔව් මහත්තයෝ කිව්වා මේ කැපකරු මහත්තයෝ ගෝ ස්වාමීන් වහන්සේ මීයෝ අල්ලන උගුල තියෙනවා. උගුලක් කියන්නේ මරණ එකක් නෙමෙයි. අරකට අවුනාම ගිහලා කැලේට ගිහිල්ලා ඒ උගුල ගෙදර තියෙනවා මං උගුල හෙට ගෙනත් දෙන්න. මං කිව්වා නෑ මහත්තයෝ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. තුන්වෙනි දවසෙත් දැන් මං නිදාගත්තා. තුන්වෙනි දවසෙත් පාන්දර 3ට නෝනා මාව උඩ ගිහිල්ලා මේ වුණා. මොකද එච්චර හයියෙන් ඒ මීයා ඇල්ලුවා. තේන්න? නමුත් ඒ වෙලාවේ මෙච්චර හයියෙන් අල්ලද්දි මං එකපාරට මගේ හිත දිහායි බැලුවේ. හිතේ තිබ්බේ සුවපත් වේවා කියන චිත්තය විතරයි. හිත දිහා බලලයි මං ටෝච් එක ගහලා කකුල දිහා. නමුත් නෝනා අච්චර හයියෙන් අල්ලලත් කකුල තුවාල වෙලා තිබ්බේ නැහැ. හිත තුල මෛත්‍රිය තියෙනවා නම් කවදාකවත් කකුල තුවාල කරන්න විදියක් නැහැ. ඒක ධර්මයේ ශක්තිය. ඒතකොට දැන් තුන්වෙනි දවසත් මේ මීයා ඇවිල්ලා කෑවා. හතරවෙනි දවසෙත් මං දන්නවා දැන් මෙයා ඒ කියලා මං කෝටු කෑල්ලක් ළඟ තියාගෙන හිටියේ දොර අයිනේ. මට දැනුණා මෙයා සද්ද කරනවා. මං අරකට සද්ද කළා මෙයා යන්න ගියා. එදත් ගියා. දැන් පස්වෙනි දවසේ නෝනා 2 විතර වෙනකොට මට ඇහෙනවා අර එතන තියෙන කුස්සි කෑල්ලේ උඩ තියෙන රාක්කයක් වගේ එකක්. ඒකේ මොනවා හරි පෙරළුණා. මං බලනකොට ලොකු ගැරන්ඩියෙක්. ඉතින් මම ගැරන්ඩියාට එන්න කිව්වෙත් නැහැ. මට ඇහුණා මීයොත් කෑ ගහනවා. නමුත් එදායින් පස්සේ ඒ මීයා කවදාකවත් ආවේ? ඇයි කියන්නේ අර ගැරන්ඩිය ඇවිල්ලා මේ මීයව කාලා. එතෙන් දැන් මම මොනවා හරි කළාද? නැහැ. මං අර මී උගුල ගෙනල්ලා තිබ්බනම් එහෙම එතනත් ඒවා අකුසල් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි ධර්මයේ කෙරේ විශ්වාසය තියන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ එවැනි සතුන්ගෙන් පීඩා වෙනවා නම් කඳ පිටිස් පාවිච්චි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මී උගුල් පාවිච්චි කරන්න කිව්වේ නැහැ. ඒතකොට මේ විශ්වාසය තුලයි මම හිටියේ. ඒතකොට මේ විශ්වාසය තුල නෝනා අවසානයේ පලිබෝධයේ අනතුරට ගියා. අනතුරට නිකන් නෙමෙයි ගියේ ජීවිතක්ෂයකමපත් වුණා.
අර වගේ සතෙකුට ගොදුරු වෙලා. ඒතර මම කිව්වේ නෑ ගැරන්ටියට ඇවිල්ලා වල්ලන්න කියලා. නේද? නමුත් ඒ ආපු ගැරන්ටිය එලවන්න මට අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හේතුඵල ධර්මයක්. ඒතර ඒ ධර්මයේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඒ විශ්වාසය තුල ඉඳලායි ධර්මයේ තුල ඉන්න ඕනේ. එහෙම නැතුව මේක අමනුෂ්‍ය දෝෂයක් අනේ මේක ධර්මයෙන් හොඳ කරන්න බෑ බුදුරයන් ඕවා හිත හිතා ඉඳලා කවදාකවත් ඔය ප්‍රශ්න විසඳන්න බෑ. බුදුරයන් වහන්සේ කියනවා අමනුෂ්‍ය පීඩාවක් තියෙනවා නම් ඔබ තෙරුවන් සරණ පිහිටලා ආටානාටිය සූත්‍රය සජ්ජායනය කරන්න කියලා. ආටානාටිය සූත්‍රය සජ්ජායනය කරලා නිරේතුරුව දෙවියන්ට අමනුෂ්‍යන්ට පින්දීලා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට අමනුෂ්‍යයෙන්ගෙන් යම් පීඩාවක් වෙනවා නම් අනේ මේකෙන් මාව ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එන අමනුෂ්‍යයෙන්ගෙන් පීඩාවක් වෙනවා නම් අපි කරන්න ඕනේ කරණීය මෙත්ත සූත්‍රයත් ආටානාටිය සූත්‍රයත් ජීවිතයට එකතු කර ගැනීම. ඒතකොට ඒක එකතු කර ගනිද්දී ඒ කායින විශ්වාසයේ තියෙන්න ඕනේ මේකෙන් මේ ප්‍රශ්න විසඳෙයි කියලා. අර මීයා දවස් 3ක් මගේ කකුල කද්දිත් මම කඳ පිරිත විශ්වාස කළා. බුදුරජාණන් වහන්සේ විශ්වාස කළා. තේන්න. නමුත් නෝනා මට විපාක දෙන්න බලවත් අකුසලයක් තිබ්බා නම් කඳ පිරිත 100 වතාවක් කිව්වත් ඒ මීයා කකුල හපනවා මයි. මම සංසාරයේ මීයෙක් වෙලා අතීතයේ ස්වාමින් වහන්සේලාගේ කකුල් හපලා අතීතයේ අකුසල් සංස්කාර මට තිබ්බනම් කඳ පිරිත 100 වතාවක් කිව්වත් ඒ මීයා මගේ කකුල හපනවා. නමුත් එවැනි අකුසල් තිබ්බේ නැහැ. අලුතෙන් අකුසලයක් මීයාට රැස් කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඇයි ලැබුණ නැත්තේ කඳ පිරිතේ ශක්තිය නිසා. නැත්තම් සමහර විට අතීත අකුසලයක් විපාකෙට එන්නේ නැති වෙන්න තියෙන්න පුළුවන්. නමුත් මීයා අලුතෙන් අකුසලයක් රැස් කරගන්න තිබ්බා. නමුත් කඳ පිරිතේ ශක්තිය නිසා මීයාට ඒ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒතර එහෙනම් ධර්මයේ ශක්තිය නිරතුරුව විශ්වාසවන්තව අපි වඩන්න ඕනේ. වඩන්න නැතුව අපිට ප්‍රතිඵල ලබන්න බෑ. විචිකිච්ඡාව තුළ ධර්මයේ ප්‍රතිඵල අපිට ලබන්න බෑ. අපි විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ යමක් විශ්වාසයෙන් අපිට කියලා තියනවාද බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන් ඒ විශ්වාසය තුළ ඉඳලායි අපි ඒ ධර්ම මාර්ගය පුහුණු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයෙන් මාර්ගය කෙරෙහි විචිකිච්ඡාවෙන් මේක පුහුණු කරන තාක්කල් කවදාක්වත් ඊට අදාළ දේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ විචිකිච්ඡාව සකස් වෙන්නේ කුමක් හේතුවෙන්ද? සද්ධාවේ දුර්වලභාවය නිසාමයි. එහෙනම් ඕනම අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියන කෙනෙක් බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණ පිහිටලා සීලයක් ආරක්ෂා කරලා කායිකව නිරතුරුව පිරිසිදුභාවය ඇති කරගෙන එයා නිරතුරුව කරණීය මෙත්ත සූත්‍රය ආටානාටිය සූත්‍රය සජ්ජායනය කරමින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මේ අමනුෂ්‍ය දෝෂය නැති වෙනවා කියන විශ්වාසයට આવොත් නෝනා මම නම් හිතන්නේ නැවත අමනුෂ්‍ය දෝෂයක් එයාට ඇති කියලා. මගේ ජීවිතේ මට තියෙන විශ්වාසය. තේන්න. අපේ ජීවිතේ හැම බාධාවක්ම අපි ජයගත්තේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කළාමයි. ඉතින් ඒ විශ්වාසය තුල නෝනා කොතනකවත් ප්‍රශ්නයක් මතුනේ. නමුත් අතීත සංස්කාර විපාකෙට එනවා නම් හෙට ණයෙක් ගහලා මාව අපවත් වෙන්න පුළුවන්. ඒක වළක්වන්න මට බෑ. නේද? ඒ සංස්කාර වළක්වන්න බෑ. නමුත් මෙහා අපිට සකස් වෙන ඕනෑම දෙයක් නෝනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශක්තිමත් භාවයෙන් ඇති කර ගන්නා වූ විශ්වාසය තුල මාර්ගයේ ශක්තිමත්ව වැඩිමෙන් අර නිරේතුරුවම සතර එර්ධි පාද ධර්මයන් ශක්තිමත් කර ගැනීමෙන් මට නම් විශ්වාසයි නෝනා එවැනි ප්‍රශ්නයක් තමා තුලින්ම විසඳ ගන්න පුළුවන් කියන කාරණේ.